විශේෂයෙන්ම දැන් මේ දවස්වල ගුරුවරු පඩි ගන්නවා. හෙට අනිද්දා වෙනකොට රාජ්‍ය සේවකුත් පඩි ගන්නවා. අපේ ආණ්ඩුවේ දෙවැනි වැටුප් පැඩවීම මේ ජනවාරි මාසේ ලැබෙනවා. ඉතා විශාල වැටුප් පැඩවීමක් ලැබෙනවා හැම රාජ්‍ය සේවකුටම. ගුරුවරුන්ටත් රුපියල් 3900 සිට රුපියල් 15000 18000 වගේ ප්‍රමාණයකින් වැටුප් පැඩවෙන එක කියන්න වෙලාව නෙවෙයි. ඒ වගේම තව ගොඩක් අය ප්‍රශ්න කරනවා. මම ඒකත් කියමින් අවසන් කරනවා. අපේ මේ කුළුණු පහෙන් එකක් තමයි මානව සම්පත් සංවර්ධන කරු නියෝජ්‍ය සභාපතිතුමනි. ඒ වෙනුවෙන් අපි ආණ්ඩුවක් ලෙස කටයුතු කරමින් තිබෙනවා. මේ මාසොතු තිබෙන්නේ අධ්‍යාපන සභාව ගොඩනැගීමට අදාළ අවසන් වාර්තාව. ඒක අපිට ඉංග්‍රීසි රිපෝට් එක තිබුණේ. අපි ටැමිල් සහ සිංහල වලට දැන් පරිවර්තනය කරලා තියෙනවා. ලබන පාර්ලිමේන්තු සතියේ අපේ අනුකම්මිටුව කැඳවලා මේකට අදාළ ඉදිරි ක්‍රියාමාර්ගات සිදු වෙන ගොඩක් අය තුනෙන් දෙක අහනවා. තුනෙන් දෙකත් වැටුප් විෂමතාව විසඳන්න ඕන කරන පියවරකින් එක තබමින් ඉන්නවා කියන කාරණය අවධාරණය කරමින් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් මුළු මහත් රටම එකට පෙළගස්වමින් අපි මේක ජයග්‍රහණය කරනවා. මේ රටේ දරුවන්ට අලුත් ලෝකයක් නිර්මාණය කරන්න මැදිහත් වෙනවා කියමින් මම නිරනවා. බොහොම ස්තුතියි.